ඉතින් මෙන්න මේ ඔයාලට මම කාට් එකට ඇඩ් කරලා තියෙන ඕනේ ප්‍රොඩක්ට් එකක් රුපියල් 300ට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මික්සර් එකක්. ඉතින් මෙන්න මේ ජූස් හදන මික්සර් එකක් රුපියල් 363ට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙන්න මේ වගේ ටූල් කිට් එකක්. ඉතින් මෙන්න මේ වගේ ටූල් කිට් එකකුත් ඔයාලට රුපියල් 294ට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙන්න මේ හියුමිඩිෆයර් එක. ඉතින් මෙන්න මේ හියුමිඩිෆයර් එකත් රුපියල් 300ට වගේ මුදලට ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ලංකාවේත් ඕඩර් කරලා තියෙනවා. ඒ වගේ ෆීඩ්බැක් දාලා තියෙනවා. මේ ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒ වගේ මෙන්න මේ වගේ කෙටල් එකක්. ඉතින් මෙන්න මේ කෙටල් එකත් ඔයාලට බලන්න රුපියල් 370 වෙන්නේ. ඒ වගේම ලංකාවේත් 13 දෙනෙක් මෙතනට ෆීඩ්බැක් දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ. ඉතින් මෙන්න මේ විදිහට ෆීඩ්බැක් දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් අඩු මුදල රුපියල් 300ක් වගේ මුදලට ඔයාලටත් AliExpress එක ගාලා ප්‍රොඩක්ට් ගන්න පුළුවන්. සුබ දවසක් ඔයාලා හැමෝටම ටෙරාක්ලික් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ කතා කරනවා AliExpress එක හරහා කොහොමද ගෙදරටම භාණ්ඩයක් ගෙන්න ගන්න කියලා ඔයාලගේ ෆෝන් එකෙන්ම. ඒ වගේම AliExpress එක හරහා කොහොමද අපි රුපියල් 300ක් වගේ අඩු මුදලකට ඕනම ලොකු ප්‍රොඩක්ට් එකක් ඕඩර් ගන්න කියලා අද වීඩියෝ කතා කරනවා. ඉතින් වීඩියෝ එකේ කලින් මතක් කරනවා ටෙරාක්ලික් YouTube channel එක මතකව subscribe කරන්න. පාර අතු පාට subscribe කියලා බටන් එකක් තියෙනවා. ඒක එකපාරක් click කරන්න. ඊට පස්සේ notification all කියලා bell icon එකක් තියෙනවා. ඒකත් මතකව ක්ලික් කරන්න. ඉතින් අද වීඩියෝ එක ඉවර නම් බලන්න තොර ඔයාලට AliExpress එක කරා ඕඩර් කරන්න බයෙන් හිටපු අයට මේ වීඩියෝ එක කියලා දෙනවා කොහොමද AliExpress එක කරා හරියට ඕඩර් එක ප්ලේස් කරලා ගෙදරටම ගෙන්න ගන්න කියලා. ඉතින් මම මේකට මුලින්ම අලුත් ඊමේල් එකක් හදාගත්තා. ඉතින් මෙන්න මේ වැඩේ කරන්න මම අලුතෙන්ම ඊමේල් එකක් හදාගත්තා. ඉතින් ඔයාලට රුපියල් 300ට බඩු ගේන්න ඕන නම් ඔයාලට පුළුවන් අලුතෙන්ම මේල් එකක් හදාගන්න ඔයාලගේ ඩිවයිස් එකෙන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් Play Store එකට ගිහිල්ලා AliExpress app එක download කරගන්න. එහෙම නැත්නම් App Store එකෙන් ඔයාලට පුළුවන් AliExpress කියලා search කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ app එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ලේසියෙන්ම Play Store එකකට download කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ app එක open කරගන්න. ඉතින් app එක open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන sign in කියලා බටන් එකක් තියෙනවා බලා ගන්න පුළුවන් app එක open කරගත්තට පස්සේ. එහෙම නැත්නම් මෙතන account tab එකට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ account tab එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ උඩ තියෙන sign in register කියලා බටන් එකක්. ඉතින් මෙන්න මේ කළු පාට බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඉතින් මෙතන sign in register කියන බටන් එක ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඊමේල් එකක් කරා යන්න තියෙන ඒ වගේම ඔයාලට මෙතනින් Google එක Facebook එක X එක කරා යන්න පුළුවන් කියලා පෙන්නනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන Google කියන එක select කරගන්න. ඉතින් මම මෙතන Google කියන එක select කරනවා. ඊට පස්සේ අපිට ඊමේල් ටිකක් select කරන්න වෙනවා. ඉතින් අපේ device එකේ තියෙන ඊමේල් ටික පෙන්නනවා. ඉතින් එන්නේ ඊමේල් ටික පෙන්නනවා මෙන්න මෙතන. ඊට පස්සේ අපිට පුළුවන් අර මම අලුතෙන් හදාගත්ත ඊමේල් එක තියෙනවා. එන්නේ අලුතෙන් හදාගත්ත ඊමේල් එක ටික් එකක් දාලා මම මෙතන OK බටන් එක ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලා දැන්ටමත් AliExpress account හදලා තියෙනවා නම් අලුතෙන් account එකක් හදන්න ඕනේ මෙන්න මේ රුපියල් 300ට items order කරන්න. ඉතින් ඒක නිසා අලුතෙන් email එකක් හදාලා මෙන්න මේ විදිහට Google දීලා ඔයාලට පුළුවන් හරි email එක කියන්නේ අලුතෙන් හදාගත්ත email එක select කරගන්න. ඊට පස්සේ OK කරන් ඊට පස්සේ මේ විදිහට load වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන continue බටන් එක click කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට continue බටන් එක click කරගත්ත පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් AliExpress account එකක් මෙන්න මේ විදිහට හැදෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන home tab එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේක home tab එක scroll කරන්න පුළුවන්. ඒතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගොඩක් අඩු මුදලට product තියෙන welcome bonus එකක් විදිහට. ඒ කියන්නේ ඔයා අලුතෙන් account එකක් හදලා දාන පළවෙනි order එක ඔයාට රුපියල් 300ක් වගේ මුදලට ගොඩක්ම අඩු මුදලට order කරන්න product තියෙනවා. ඉතින් මම එන්නේ product වල link තියෙන group එකක් මම හදන WhatsApp group එකක්. ඔයාලට WhatsApp මම යටින් දාන්නම් AliExpress රුපියල් 300 product group කියලා. එන්නේ group එකට join වෙන්න. උතර ඔයාලට මම එන්නේ product වල links ටික group එකේ දාන. උතර ඔයාලට ගිහින් ගන්න පුළුවන් මෙන්න මේ රුපියල් 300ට තියෙන product ටික. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ back cover එක රුපියල් 294ට තියෙනවා මේ. මෙන්න මේ විදිහට බලන්න පුළුවන් මෙන්න මේ back cover රුපියල් 294කට තියෙනවා. ඒ වගේ මෙන්න මේ charger රුපියල් 375යි. ඉතින් ඒ වගේ මෙන්න මේ විදිහට shoes දෙකක් තියෙනවා. ඒ දෙකත් රුපියල් 294ට තියෙනවා. ඒ වගේම AirPod එකක් තියෙනවා. ඒකත් 294ට තියෙනවා. ඉතින් මේ තියෙන මෙන්න මේ back cover එකත් 294යි. මෙන්න මේ back cover එක 294යි. මේ තියෙන මෙන්න මේ charger එක 290යි. ඉතින් එන්නේ වගේ product ප්‍රමාණයක් තියෙනවා රුපියල් 300. ඉතින් මේ තියෙන මෙන්න මේ watch එක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ account එක හදලා ඔයාලට පල්ලෙහාට යද්දි ගොඩක් අඩු මුදලට මේ tempered glass තියෙනවා. ඉතින් ඔයාලට ගොඩක් අඩු මුදලට මෙන්න මේ product එක රුපියල් 300ට තියෙනවා බලා ගන්න පුළුවන් ඔයාලට.
මෙන්න මේ ප්‍රොඩක්ට් එක. ඉතින් එන්නේ වගේ ප්‍රොඩක්ට් රාශියක් තියෙනවා මෙන්න මේ AliExpress එකේ අලුත් account එකක් හැදුවට පස්සේ ඔයාලට ඕඩර් කරන්න පුළුවන්. ඉතින් රුපියල් 2000ට වගේ තියෙන ප්‍රොඩක්ට් එකක් රුපියල් 700ට වගේ අඩු වෙලා තියෙනවා මෙන්න මේ වෙල්කම් බෝනස් එක විදිහට. ඒ කියන්නේ අලුතෙන් account එකක් හදලා බයි කරන්න යද්දි. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් account tab එක එන්න. ඉතින් account tab එකේ ඔයාලට පුළුවන් යටට යන්න. ඊට පස්සේ මෙන්න මේ උඩ settings කියලා තියෙන මෙන්න මේ settings icon එකක් තියෙන්නේ. මෙන්න මේ settings icon එක තියෙන මෙන්න මේ settings icon එක click කරන්න ඕනේ. ඊළඟට ඔයාලට පුළුවන් මෙතන shipping address කියන තැනට click කරන්න. ඊට පස්සේ ඔයාලට ආයෙත් login වෙන්න ඕනේ. ඉතින් sign in with Google කියන select කරලා ඔයාලට පුළුවන් අර කලින් විදිහටම email එක select කරගන්න. ඊට පස්සේ ඔයාගේ account එකට මේ account temporary locked කියලා. ඊට පස්සේ මෙතන තියෙන region access කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ region access කියන බටන් එක ඔයාලා click කරගන්න. ඉතින් මෙන්න මේ region access කියන එක ආවට පස්සේ ඔයාලට ඒකට එන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලගේ mobile phone number එක verify කරන්න ඕනේ. ඉතින් මෙතන US කියලා තියෙන. ඉතින් මෙතන US කියන එක cut කරලා ඔයාලට පුළුවන් +94 ගහන්න. මේ විදිහ 94 ගන්න. ඊට පස්සේ LK +94 කියලා එකක් එනවා. ඒක දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ mobile phone number එක. ඉතින් මම මෙතන mobile phone number එක enter කරනවා. ඉතින් මෙන්න මේ mobile phone number එක enter කරලා ඔයාලට පුළුවන් get code කියන බටන් එක click කරගන්න. ඊට පස්සේ ඔයාගේ phone එකට SMS එකෙන් එයි code එකක්. ඉතින් එන්නේ code එක මෙතන enter කරලා verify කරගන්න ඕනේ. මට මෙන්න මේ විදිහ verification code එක ආවදී මම verify බටන් එක click කරලා මම මේක verify කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාගේ account එකේ order එක දාන procedure එක හරිය. ඒ කියන්නේ account එක සාර්ථකව unlock වෙනවා. ඉතින් ඊට පස්සේ ආයෙත් sign in with Google කියන click කරගන්න. ඉතින් ඊට පස්සේ පුළුවන් මෙතන shipping address කියලා තියෙන මෙන්න මේ shipping address කියන තැනට එන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන add new address කියන තැනට ඇවිල්ලා ඔයාලගේ address එක enter කරගන්න. ඉතින් මෙතන contact name කියලා තියෙනවා. ඉතින් මෙතන contact name කියන තැන ඔයාලගේ real name එක දාන්න. ඊට පස්සේ යටින් තියෙන mobile phone number එක. ඉතින් ඔයාලගේ mobile phone number එකක් දාන්න මෙතන වැඩ කරන mobile phone number එක. ඊළඟට මෙතන තියෙන street house apartment unit කියලා. ඉතින් මෙන්න මේ tab එකට ඔයාලට දෙන්න ඕනේ ඔයාලගේ address එක. ඊට පස්සේ මේ කියන්නේ ඔයාලගේ address line 1 එකයි 2 එකයි මෙතනට දෙන්න. ඊට පස්සේ මෙතනින් තියෙන ඔයාලගේ province එක select කරන්න. ඉතින් මෙතන ඔයාලගේ අදාළ province එක සබරගමුද north central ද ඒ ටික select කරන්න. central province ද ඒ ටික select කරාට පස්සේ එනවා. ඉතින් මම මෙතන north central කියන එක select කරනවා. ඊට පස්සේ මම අනුරාධපුර නිසා අනුරාධපුර කියලා select කරගන්නවා. ඊට පස්සේ ship code එකක් අහනවා. ඉතින් මෙතන ship code එක ඔයාලට පුළුවන් Google එකේ search කරන්න ඔයාලගේ ඉන්න city එකට අදාළ ship code එක. ඉතින් මම අනුරාධපුර නිසා මම අනුරාධපුර ship code කියලා මේ විදිහට search කරා. ඉතින් ඔයාලා ඉන්න city එකට අදාළ ship code එක මේ විදිහට search කරන්න. එතකොට Google එකේ ඔයාලට ඒ වගේ ship code එක පෙන්නනවා. ඊට පස්සේ මෙතන ship code එක enter කරලා මෙතන save කියලා තියෙන මෙතන save button එක click කරගන්න ඕනේ. ඉතින් මේ ටික ඔයාලා double check කරන්න save කරන්න කලින් ඔයාලගේ name එක, mobile number එක, ඔයාලගේ address එකයි හරියට මෙතන ship save කරගන්න details ටික දාලා. ඉතින් මම මෙන්න මේ ටික fill කරගෙන මම මෙතන save කරගන්නවා. ඉතින් ඔයාලත් මේක හරියට save කරගන්න මේ ටික fill කරගෙන. ඉතින් ඔයාලා address එක add කරගත්ත පස්සේ ආයෙත් settings එකට ගිහින් බලන්න මෙතන shipping addresses කියන තැන ඔයාගේ address එක තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම add කරපු address එක පෙන්නනවා ඔයාලගේ name එකත් එක්ක. ඊට පස්සේ ඔයාලට බලන්න back වෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් ඔයාලා කැමති product එකක් තෝරගන්න. ඒක රුපියල් 300ට order කරන්න පුළුවන් කැමති product එකක් ඔයාලා තෝරගන්න ඔයාලට අවශ්‍ය දෙයක්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන search bar එකේ search කරන්න. ඉතින් search bar එකේ search කරන්න. ඉතින් search කරාට පස්සේ ඔයාලට product බලා ගන්න පුළුවන් වෙයි. Bluetooth earphone තියෙන. ඉතින් ඒවත් රුපියල් 300ට මෙන්න මේ වගේ මුදලට ගන්න. ඒ වගේ මේකේ feedback බලන්න පුළුවන් මෙන්න මේ යටට ආවට පස්සේ ලංකාවේ 111ක් feedback මේකේ දාලා දෙනවා මේ. ශ්‍රී ලංකාවේ ගොඩක් අයත් මෙන්න මේකට feedback දාලා තිනවා. ඉතින් ඒ වගේ product එකක් ඔයාලා ඉස්සලා select කරගන්න. ඉතින් මම අර group එකේ link එක දාන්න ඔයාලා ඊට පස්සේ එන්නේ ඒකේ product එක මම දාන්න. ඊට පස්සේ product එක ඔයාලා කැමති එකක් තිබ්බොත් ඔයාලට select කරගන්න. ඉතින් මෙන්න මේ වගේ පොඩි smart watch එකකුත් තියෙනවා ඒ වගේ අඩු මුදලකට. ඉතින් මම දැක්ක drone එහෙමත් ගොඩක් අඩු මුදලකට තියෙනවා මේ මෙන්න මේ welcome deal එකක් විදිහට ගන්න පුළුවන් AliExpress එක හරහා. ඉතින් ඔයාලට මෙන්න මේක අලුතෙන් email හදලා ඔයාලගේ AliExpress app එකේ data clear කරලා මේ විදිහ රුපියල් 300 ගන්න ඔයාලට කැමති තරමක් product දාන්න පුළුවන්. ඉතින් මම මේකට order එකක් දාන product එකක් select කරගෙන වීඩියෝ එක ඉස්සරහට continue කරන්න. වටිනවා කියලා හිතන product එකක් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් cart එකට add කරගෙන වටිනවා කියලා හිතන product එකක් order ගන්න. ඉතින් මම මෙන්න මේ kettle එක තමයි order කරන්න යන්නේ. ඉතින් මේක ලංකාවේත් ගෙනලා තිබ්බේ වගේම feedback උත් හොඳට තිබ්බා. ඉතින් මම මෙන්න මේ kettle එක තමයි order කරන්නේ. ඉතින් ලංකාවේත් ගෙනලා තිබ්බේ ඒ වගේම මේකේ feedback උත් හොඳට තිබ්බා. ඉතින් ඔයාලා order එකක් දාන්න කලින් මේ විදිහ පහළට ඇවිල්ලා මෙතන review gallery කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ review gallery එක view කරලා බලන්න feedback හොඳයිද කියලා. ඉතින් මේ විදිහ ලංකාවේත් දාලා මෙන්න මේ ලංකාවේ flag එක පෙන්නන ලංකාවේ අය order කරලා feedback දැම්ම.
ඒවා. ඉතින් මේ විදිහට ෆීඩ්බැක් බලන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් buy now ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනින් UK plug ඒ වගේම EU plug කියලා දෙන. ඉතින් මෙතනින් ඔයාලට අවශ්‍ය ප්‍රොඩක්ට් එක තෝරගෙන මෙතන continue button එක ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට continue කරගත්ත පස්සේ ඔයාලට උඩින් shipping address එක පෙන්වනවා. ඊට පස්සේ shipping method එක පෙන්වනවා. ඊට පස්සේ ඔයාලට ප්‍රොඩක්ට් එක පෙන්වන ඒ වගේ මෙතනින් ඔයාලට පේමන්ට් මෙතඩ් එක වෙන්න. ඉතින් මේක රුපියල් 600ක් වගේ වෙන්නේ. ඒ කියන්නේ මේක shipping cost එකක් ගන්න ඩොලර් එක. ඉතින් ඔයාලට පුළුවන් මෙතන payment method කියන තැන ඔයාලගේ කාඩ් එක ඇඩ් කරන්න. ඉතින් මේකට කාඩ් එක ඇඩ් කරන කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට කාඩ් එක ඇඩ් කරලා මේකට payment එක කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට payment එක continue කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් Visa card එකේ card number එක ගහන්න එනවා. ඊට පස්සේ card holder name එක තියෙනවා. ඉතින් card number එකට මෙතන ඔයාලා ඉස්සරහ අංක 16 ගහන්න. ඊට පස්සේ card holder name එකට ඔයාලගේ name එක ගහන්න. ඊට පස්සේ month year ඒ කියන්නේ මෙතන expire date එක ගහනවා. ඊළඟ CVV කියන තැනට ඔයාලගේ card එකේ පිටිපස්සේ අංක 3 ගහන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන save card details කියලා. ඉතින් මෙතන save card details කියන ටික් එක ක්ලික් කරලා මෙතන skip කරන්න. ඊට පස්සේ pay now button එක ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් pay now button එක ක්ලික් කළා ඔයාලට ලේසියම මෙන්න මේ විදිහට AliExpress එක කරා order එකක් place කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දැනටමත් AliExpress කරා මේ විදිහට orders දාන්න බය නම් ඔයාලා කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාලට ලේසියම මම කියලා දුන්න විදිහට AliExpress account එකක් හදාගෙන ඔයාලගේ address එක add කරගෙන ඔයාලට කැමති product එකක් තෝරලා feedback බලලා ඔයාලට පුළුවන් payment එක කරලා ඔයාලා card එකෙන් payment එක කරලා order එකක් ලේසියෙන් මේ විදිහට place කරගන්න. ඉතින් මේ වීඩියෝ එක මාහරි ගැටලු තියෙනවා අනිවාර්යෙන් මතකතු පහලින් comment එකක් දාන්න. ඉතින් මෙයා වීඩියෝ බලන්න ටෙරාක්ලික් YouTube channel එක මතකතු subscribe කරන්න. එහෙනම් ඉතින් අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ ඉක්මනින්ම හමුවෙමු. හැමෝටම සුබ දවසක්.